ජූත්තුමාය වූ හසුන. ජූත්තුමාගේ හසුන ලියා ඇත්තේ තමන් විශ්වාසය ඇති භක්තිවන්තයන් යයි කියා ගන්නා වංචාකාරී ඇඳුරන් ගැන අනතුරු ඇඟවීමටයි. අන්තර්ගත කරුණු අතින් පේදුරුතුමාගේ දෙවන හසුනට සම වූ මේ කෙටි හසුනෙන් දෙවියන් වහන්සේ සිය ජනතාවට ප්‍රථම වරටත් සදහටමත් දානය කළ විශ්වාසය උදෙසා සටන් කරන ලෙස මේ ලේඛකයා සිය පාඨයෙන් දිරිගන්වයි. මේ හසුන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සේවකයෙකුද ජාකොබ්ගේ සහෝදරයාද වන ජූද්ගෙනි. මේ ලියා එවන්නේ දෙවි පියාණන් වහන්සේ ප්‍රේම කරන උන්වහන්සේ කැඳවා වදාළ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ආරක්ෂාවේ පවතින අය වෙතටය. කරුණාවත් සාමයත් ප්‍රේමයත් ඊතා බහුල ලෙස ඔබට වේවා. ප්‍රේමවන්තයනි, අපගේ පොදු ගැලවීම ගැන ඔබ වෙත ලියා එවීමට බොහෝ ප්‍රයත්න දැරුවෙමි. එහෙත් සදාටම එක් වරක් සදහවතුන්ට බාර දුන් ඇදහිල්ල උදෙසා උද්‍යෝගිමත්ව සටන් කරන ලෙස අවවාද කරමින් ඔබ වෙත ලියා එවීමට මට අවශ්‍ය වී ඇත. මන්ද බොහෝ කලකට පෙර දනුවමට නියම කරනු ලැබූ අභක්තික මිනිසුන් සමහර දෙනෙක් ඔබ දනුවත්වම ඔබට නොදැනෙන පරිද්දෙන් ඔබ අතට රිංගාගෙන සිටිති. මොහු අපගේ දෙවියන් වහන්සේගේ කරුණාව අවකල් ක්‍රියාවට මගක් කර ගනිමින් අපගේ එකම අධිපති ආනන්ද ස්වාමින්ද වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ප්‍රතික්ෂේප කරති. සමිදානන් වහන්සේ මිස්ර දේශයෙන් ඊශ්‍රායල් සෙනග මුදාගෙන වෙත් ඉන් පසු විශ්වාස නොකළවුන් විනාශ කළසේක යන මේ සියල්ල ඔබ දැනගෙන සිටින නමුත් මම එය යළිත් ඔබට සිහි කර දෙන්නට කැමැත්තෙමි. තමන් සතු ආධිපත්‍යයෙහි නොසිට ස්වකීය වාසභවන අතහැර ගිය දේවදූතයන් උන්වහන්සේ මහා දවසේ විනිශ්චය පිණිස අන්ධකාරයට යටකොට සදාකාල යදම් වලින් බැඳ තැබූ බවත් සිහි කරන්න. තවද සොදොම් හා ගොමෝරාද අවට පිහිටි නගරද සිහි කරන්න. එහි වැසියෝ ඒ දේවදූතයන් මෙන්ම අවකල් ක්‍රියාද අස්වාභාවික දුෂ්කම්ද කරමින් සදාතන ගින්නේ දඬුවම වින්දෝය. ඒ සියල්ලන්ටම අනතුරු ඇඟවීමේ ලකුණකි. එමෙන්ම මොහු තමන් දකින සීන කරන කොටගෙන ශරීරය කිලුටු කරගනිති. දේවාධිපත්‍යය හෙලා දකිති. සුරලව වාසීන්ට නින්දා කරති. එහෙත් අග්‍රදූත මිකාኤලුවද මෝසෙස්ගේ මලසුරුර පිළිබඳ ආරවුලේදී යක්ෂයා සමග වාද විවාද කරන අතර ඔහුට විරුද්ධව දරුණු විනාශයක් කිරීමට බිය විය. ඔහු කීවේ දෙවියන් වහන්සේ ඔබට තරවට කරන සේක්වායි යන්න පමණකි. එහෙත් මොහු තමන්ට නොතේරෙන කොයි දෙයටත් නින්දා කරති. සී කල්පනා නැති තිරිසනුන් මෙන් ඔවුන්ට සහජයෙන්ම තේරුම් යන දේ ඔවුන්ගේ විනාශයට හේතු වේ. ඔහු ඔවුන්ට වන විපතක මහත. ඔවුහු කායින්ගේ මාර්ගයේම ගමන් කළහ. බාලාම් කලක් මෙන් මුදලට ආශාවෙන් වරදට වැටුණාහ. කෝරාමෙන් කැරලි ගසා විනාශ වූහ. ඔවුහු ඔබගේ ප්‍රේම මංගල්‍යවලට අශෝභන කැලලකි. විලිබිය නැතිව කෑමබීම් වල යෙදී තමන්ම පෝෂණය කරගන්න ඉනේරුන් වැනිය. සුළඟින් ගසාගෙන යන වතුර නැති වලාකුළු වැනිය. මුලින් උදුරා දැමූ වියලී මැරී ගිය පල නැති සරත් කාලයේ ගස් වැනිය. ඔවුහු ස්වකීය නින්දාව නැමැති පෙනනාමන මුහුදේ රෞද්ද තරංග වැනිය.
ඒ මේ අත දුවන තාරකා වැනිය. තිත්ත කළුවර තැනක් ඔවුන්ට සදහටම නියම කොට ඇත. ආදම්ගේ පෙළපතෙහි සත්වැන්නා වූ ඒනොක් මොවුන් ගැන දිවස් වැකි පවසමින් බලන්න සමිදානන් වහන්සේ දසදහස් ගණන් ස්වකීය ශුද්ධ දූතයන් සමග වැඩම කළසේක. එසේ කළේ සියල්ලන් විනිශ්චය කරන පිණිසත් සියලු අභක්තිකයන් විසින් කරන ලද අභක්තික ක්‍රියා ගැනද අභක්තික පෞකාරයන් වන ඔවුන් විසින් උන්වහන්සේට විරුද්ධව කියන ලද තද පරුෂ වචන ගැනද ඔවුන් වරදට පත් කරන පිණිසත් යයි කියා ඇත. මොහු මැසිවිලි කියති. කොඳුරති. සිය තෘෂ්ණා අනුව හැසිරෙති. ඔවුන්ගේ මුඛයෙන් අහංකාර වචන ගලායි. සිය වාසිය තකා අනුන්ට චාටුවෙන් ප්‍රශංසා කරති. ප්‍රේමවන්තයනි, අපගේ ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ සිය ප්‍රේරිතයන් ලවා පැවසූ මේ වචන සිහි කරන්න. අන්තිම දවසේදී ආගමට ගරහමින් තමන්ගේ තෘෂ්ණා අනුව හැසිරෙන අය පැමිණෙනු ඇතැයි ඔහු කීහ. ආත්මයන්න් නැතිව මාංශිකව සිටින මොහු බේද උපදවන්නෝය. එහෙත් ප්‍රේමවන්තයනි, ඔබගේ පරිශුද්ධ ඇදහිල්ලේ ශක්ති සම්පන්න වන්න. ශුද්ධාත්මයන්ගේ බලයෙන් යාඥා කරන්න. අපගේ ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ සිය දයාවෙන් ඔබට දෙන සදාතන ජීවනය බලාපොරොත්තු වෙමින් දෙවියන් වහන්සේගේ ප්‍රේමෙහි පවතින්න. සැකසිත ඇති සමහරුන්ට අනුකම්පා කරන්න. සමහරුන් ගින්නෙන් ඉවතට ඇද ගනිමින් බියෙන් යුක්තව ඔවුන් ගලවා ගන්න. අන් සමහරුන්ට පරිස්සමින් අනුකම්පාව දක්වන්න. ඔවුන්ගේ පවුටි තෘෂ්ණා කරනු කොටගෙන කැලැලූ වස්ත්‍රවලට පවා ද්වේෂ කරන්න. ඔබ නොවැටෙන ලෙස ආරක්ෂා කිරීමටත් උන්වහන්සේගේ තේජස ඉදිරියෙහි ඔබ කැලැල් රහිතවද ඉමහත් ප්‍රීතියෙන්ද පිළිගැන්වීමටත් හැකි අපගේ ගැලුම්කාර එකම දෙවියන් වහන්සේට අපගේ ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මගෙන් මහිමය හා තේජසද පරාක්‍රමය හා බලයද සියලු යුගවලට ප්‍රථමයෙන් වූ ලෙස දැනටත් යුගයෙන් යුගයට වේවා. ආමෙන්.